අත දිගහැරලා දවල්ට කාලා 2:00 වෙනකන් කාමරවල ෂූටින් එකට යන්න වාගේ ලෑස්ති වෙලා. කාමරවලට වෙලා ඉන්නවා. හාමුදුරුවෝ වඩම්මනවා. හාමුදුරුවෝ වඩම්මලා ඉවරලා ඉස්සරහා වඩා හිඳුවලා දැන් මිනි පෙට්ටිය එළියට ගන්නවා කියනකොට අපේ පැත්තේ රතිඤ්ඤ දානවනේ. රතිඤ්ඤ කීපයක් දා. රතිඤ්ඤ දානකොට පුතා ගේ ඇතුලේ ඇහෙනවා සටපට ගාලා එක සද්ද. අර කාමර වල හිටපු ගෑනු ලෑස්ති වෙලා හිටපු එළියට පැනලා මල් වඩම් පෙරලගෙන අර තිබිච්ච පොල් තෙල් පහන් පෙරලගෙන ඔක්කොම කුඩසේසත් පෙරලාගෙන ඇවිල්ලා අර මැරිච් එකව දැන් ගන්න දෙන්න. මැරිච් එකව ගන්න දෙන්න ඒකව ගෙනියන්න එපාලු. ජීවත් වෙලා ඉන්න කාලෙදි හිටපු විදිය පුතා අපිනේ